හයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකේ ටොපික් එක තමයි පොමොඩෝරෝ ස්ටඩි ටෙක්නික් එක. ඉතින් මේක ගැන ඔයාලා සමහර විට කෙනෙක් දන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ වීඩියෝ එක ඒ සම්බන්ධව දන්නේ නැති කෙනෙක්ට කාට හරි ඔන්න පාඩම් කරනකොට කම්මැලි හිතෙනවා නම් ඔයාගේ ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද කියලා හිතනවා නම් ටිකක් වෙලා පාඩම් කරනකොට කොහොමද නිින්ද යනවා නම් ඉතින් මෙන්න මේ වීඩියෝ එක කොහොමද ඔයාලා පාඩම් කරනකොට ඒක ප්‍රොඩක්ටිවිටි විදියට කරගෙන යන්නේ කියන එක. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් මොකක්ද ඇත්තටම මේ පොමොඩෝරෝ ස්ටඩි ටෙක්නික් එක කියලා කියන්නේ. හරි. අපි බලමු මොකක්ද මේ පොමොඩෝරෝ ස්ටඩි ටෙක්නික් එක කියලා කියන්නේ. ඉතින් මම දාලා තියෙනවා what is it? It is a time management method designed to improve focus and productivity by breaking work into short time intervals. ඉතින් මේක කියන ඔයාලට මේක time management method එකක්. ඉතින් මේකෙන් ඔයාලට ඔයාලගේ පාඩම් කරන දේ හොඳට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. හොඳට මේකට ફોකස් කරලා ප්‍රොඩක්ටිවිටි විදියට ඔයාගේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඔයාලට මේ ෂෝට් බ්‍රේකින් වර්ක් ඒ කියන්නේ පොඩි වෙලාවක් පාඩම් කරනවා ඊට පස්සේ පොඩි ඉන්ටර්වල් එකක් ගන්නවා අන්නේ විදිහට තමයි මෙන්න මේ ස්ටඩි ටෙක්නික් එක ඔයාලට හඳුන්වලා දීලා තියෙන්නේ. අපි දැන් බලමු මේ පොමොඩෝරෝ ස්ටඩි ටෙක්නික් එක කොහොමද ඔයාලට ඔයාලගේ පාඩම් වැඩ ටික ප්‍රොඩක්ටිවිටි විදිහට කරගන්න පාවිච්චි කරන්න කියලා. මුලින්ම ඔයාලා තෝරගන්න ඕනේ ඔයාලට අවශ්‍ය ටාස්ක් එක. දැන් ඔයාලා හිතන්නකෝ ලොකු ලෙසන් එකක් තියෙනවා කියලා. මෙන්න මේ ලෙසන් එක ඇතුලේ පොඩි පොඩි ටොපික්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පොඩි ටොපික් එකක් මුලින්ම ඔයාලා තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ටයිමර් එක 25 මිනිත්ස් වලට සෙට් කරගන්න. ඉතින් මේක එක පොමොඩෝරෝ එකක්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ටාස්ක් එක ඔයාලා සම්පූර්ණ ෆුල් ફોකස් එක දෙන්න මෙන්න මේ ටයිමර් එක රින් වෙනකම්. ඊට පස්සේ ඔයාලා මේ 25 මිනිත්ස් වලින් පස්සේ ඔයාලා පොඩි 5 මිනිත්ස් බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ මෙන්න මේක රිපීට් කරන්න. මෙන්න මේ සයිකල් එක රිපීට් කරන්න. ඊට පස්සේ මේක ඔයාලා පොමොඩෝරෝ 4ක් විතර ගියාට පස්සේ ලොකු බ්‍රේක් එකක් ගන්න. 15 to 30 minutes වගේ ලොකු බ්‍රේක් එකක් අරගන්න. ඊට පස්සේ ඔයාලට ආයෙත් මෙන්න මේක ඒ විදිහටම කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ පොමොඩෝරෝ ටෙක්නික් එක ඔයාලට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට බලමු මෙන්න මේ පොමොඩෝරෝ ටෙක්නික් එක ඇයි අපිට උදව් වෙන්නේ කියලා. ඔයාගේ වැඩ කළමනාකරණය කරගන්න පුළුවන් කියලා ඔයාට දැනෙනකොට ඔයාට වැඩ කල් දාන්න තියෙන එක අඩු වෙනවා. එතකොට ඔයා වැඩ කල් දාන්නේ නැහැ. එතකොට ඔයාගේ අර ඔයාලට දැන් තේරෙනවානේ මට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා. අන්න එතකොට ඔයාලා වැඩ කල් දාන්නේ නැහැ. එතකොට මේ වැඩේ ඒ වෙලාවෙම වගේ ඔයා ඉවර කරන්න බලනවා. ඒ වගේම තමයි අවධානය වෙන පැත්තකට යන්න තියෙන ඉඩකඩ අඩුයි ගොඩක්. ඉතින් එතකොට ඔයාට අර ස්ටඩි කරන්න තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට ඔයාගේ ස්ටඩි කරන ප්‍රමාණය වැඩි දියුණු වෙනවා. ඒ වගේම තමයි හැම වෙලාවෙම මේකේ අර තියෙනවනේ පොඩි ඉන්ටර්වල් ටයිම් එකක්. අන්න එතකොට මෙන්න මේ හැම වෙලේම ඔයා විවේක ගන්න නිසා ඔයාට තියෙන මානසික තෙහෙට්ටුව ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඒ වගේම තමයි ඔයාට තේරෙනවා මේක හොඳට ප්‍රොඩක්ටිවිටි විදියට කරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාට පොඩි ලොකු හැඟීමක් එනවා. අන්න ඒ නිසා එතකොට ප්‍රොඩක්ටිවිටි එක වැඩිවෙන් කරගෙන යන්න පුළුවන් කියලා ඔයාට දැනෙනකොට ඔයාගේ වැඩ ටික ඉක්මනට ඉවර කරගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඉතින් මෙන්න මේ හේතු නිසා ඔයාට මෙන්න මේ පොමොඩෝරෝ ස්ටඩි ටෙක්නික් එක ගොඩක් උදව් වෙනවා ඔයාගේ ස්ටඩීස් හොඳ ප්‍රොඩක්ටිවිටි විදියට කරගෙන යන්න. අපි දැන් බලමු මෙන්න මේ පොමොඩෝරෝ ස්ටඩි ටෙක්නික් එකට පොඩි එක්සැම්පල් එකක්. එතකොට මේකේ ඔයා හිතන්නකෝ දැන් ඔයා එක්සෑම් එකකට ස්ටඩි කරනවා කියලා. එතකොට 25 minutes ඔයාට පුළුවන් ඔයාගේ chapter notes ටික රිවිව් කරන්න. ඊට පස්සේ ඔයාට 5 minutes එක්කෝ ස්ට්‍රෙච් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට වතුර ටිකක් බොන්න වගේ පුළුවන්. ඊට පස්සේ ආයෙත් 25 minutes ඔයාට පුළුවන් question practice කරන්න. ඊට පස්සේ ආයෙත්
5 minutes පොඩි short break එකක් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක ඔයාලා continue කරගෙන යනවා 4 sessions වෙනකම්. ඊට පස්සේ 4 sessions complete වුණාට පස්සේ ඔයාට පුළුවන් ලොකු break එකක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ Pomodoro study technique එක practice කරන්න. මම හිතනවා මෙන්න මේ Pomodoro study technique එක practice කරාට පස්සේ මම හිතනවා ඔයාලට productivity විදියට ඔයාලගේ studies කරගෙන යන්න පුළුවන් කියලා. මේ Pomodoro study technique එකේදී ඔයාලට මේක productivity විදියට කරගෙන යන්න tips කිහිපයක් මම මේකේ දාලා තියෙනවා. මේකේ ඔයාලගේ මේ හැම Pomodoro එකකදීම හරිම silence notification එකක් වට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ time එක ඇතුලේ මේකට හොඳට වට focus කරන්න පුළුවන්. මේ වගේම ඔයාලට මේකට time map එකක් use කරන්න පුළුවන්. daily මෙන්න මේ Pomodoro එක ඔයාලට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි interval length එක adjust කරගන්න පුළුවන්. ඔයාට කැමති විදිහට. හිතන්නකෝ ඔයාට මේක මම example එකක් දාලා ඔයාලට 15 minutes work කරන්න පුළුවන්. 10 minutes break කරන්න පුළුවන්. break එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඔයාලා කැමති විදිහට මේ Pomodoro study technique එක කියන්නේ adjust කරගෙන interval එක adjust කරගෙන ඒ විදිහට ඔයාලා කැමති විදිහට use කරන්න පුළුවන්. මේ Pomodoro study technique එක ඔයාලට කාටද වැදගත් වෙන්නේ කියලා මම දාලා තිනවා best for කියලා. ස්ටුඩන්ට්ස් වලට මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි creators ලටත් මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම remote workers ලටත් වැදගත් වෙනවා. එහෙම නැත්නම් anyone struggling with focus. ඉතින් මේ ඕනම කෙනෙක්ට මෙන්න මේ Pomodoro study technique එක helpful වෙනවා. ඔයාගේ ඕනම වැඩ productivity විදියට කරගෙන යන්න. ඉතින් අද දවසේ මම ඔයාලට මේ කරපු presentation එකෙන් ඔයාලට මට දෙන්න පුළුවන් final message එක තමයි small focus step lead to big results. Stay consistent. ඉතින් මං හිතනවා ඔයාලට මගේ මේ ප්‍රසන්ටේෂන් එක ඇතුලේ මම ඔයාලට අද ගෙනා මේ Pomodoro study technique එක ඔයාලගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අද දවසේ මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් මම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ Pomodoro study technique එක මම හිතනවා ඔයාලට ගොඩක් උදව් වෙයි කියලා productivity විදියට ඔයාලගේ studies ඉස්සරහට කරගෙන යන්න. ඉතින් මෙන්න මේ study technique එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා ඔයාලට ඔයාලගේ කම්මැලි අවස්ථාවක් එතන ගියාම නිදා ගන්න හිතනවනම් අන්න ඒ වගේ දේවල් මග අරවාගෙන productivity විදියට ඔයාලගේ studies කරගෙන යන්න හැකි වෙන්න කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එන අදට ගිහින් එන්නම් ආයේ නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම හිතනවා ඔයාලට මම මේ අරන් එන වීඩියෝස් ගොඩක් වැදගත් ඇති කියලා. ඉතින් මේ වීඩියෝස් වලින් මොනවා හරි දෙයක් ඔයාලා වැදගත් දෙයක් ලබා ගන්නවා නම් ඒක තමයි මගේ එකම ටාගට් එක. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.